Hello everyone, welcome back to Liki's Kitchen and Diaries. ඉතින් අද මම ඔයාලට පෙන්නන්නේ කොහොමද මම ගෙදරදී සැලොන් යන්නේ නැතිව මගේ eyebrows and upper lip වල අනවශ්‍ය රෝම ගලවලා ඉවත් කරන්න කියන එක පෙන්නන්න. ඉතින් මේක හරිම ලේසි. ඔයාලටත් පුරුදු වුණොත් මම ප්ලාස්ටික් එකක් හරි සෙලෝ ටේප් එකක් හරි අලව ගන්නවා නූලට ඇඟිල්ල කැපෙන්නේ නැති වෙන්න. ඉතින් ඔයාලට අවශ්‍ය වෙන්නේ පීස් එකකුයි මේ වගේ පොඩි කතුරකුයි මේ වගේ නූල් බෝලෙකුයි. මම ඉතින් ඉස්සර වෙලාම මේ විදිහට නූලක් කඩාගෙන ඒකට ගැටයක් දාගන්නවා. ඊට පස්සේ මේ වගේ අත් දෙකේ ඇඟිලි වලින් නූල දෙපැත්ත අල්ලගෙන මේ විදිහට වම් පැත්තෙන් 8 සැරයක් විතර මේ විදිහට පටලව ගන්න ඕනේ. ඉතින් මෙහෙම අත් දෙකේ පටලව ගත්තට පස්සේ මෙහෙම අත් දෙකෙන් මේ විදිහට කරනකොට අපිට පහසු වෙන්න ඕන හරියට මේ නූල හසුරවන්න. ගොඩක් දිග වුණොත් පහසු වෙන්නේ නැහැ. දැන් මගේ එක ටිකක් දිග වැඩි. ඒ හින්දා මම ආපහු ගැටයක් දාලා නූල කොට කරගෙන ආපහු මේ විදිහට වම් අතේ පටලවගෙන 8 සැරයක් මේ විදිහට හදා ගන්නවා. ඉතින් ඔයාට මේක අලුත්ම ක්‍රමයක් නම් ඔයාට කරන්න තියෙන්නේ මේ විදිහට නූල හදාගෙන ඔයාගේ කකුලේ තියෙන රෝම එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ අතක තියෙන රෝම ගලවලා ප්‍රැක්ටිස් වෙන එක. ඊට පස්සේ පුළුවන් ඔයාගේ eyebrows ඔයාට හදාගන්න. ඉතින් මම ඉස්සර වෙලාම කරන්නේ මගේ eyebrows වටේ තියෙන අනවශ්‍ය රෝම ටික මේ විදිහට ඉවත් කරගන්න එක. මම ගොඩක් මගේ eyebrows හේනි කරන්නේ නැහැ. මගේ eyebrow එකේ හැඩයට අනුව තමයි අනවශ්‍ය රෝම ටික ගලවලා ඉවත් කරන්නේ. ඒ වගේම ඇහි බැම අතර තියෙන මැද කොටසේ තියෙන රෝම ටිකත් මේ විදිහට ඉවත් කරගන්න පුළුවන්. ඔයාලා පළවෙනියටම මේ වගේ දෙයක් කරනවා නම් ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ. අර විදිහට ඔයාගේ කකුලේ රෝම ටික ගලවලා පුරුදු වුණාම ඔයාට අතට උරුවක් එනවා. ඉතින් මේ විදිහටම අනිත් eyebrow එකත් වටේට තියෙන රෝම ටික මේ විදිහට ගලවලා ඉවත් කරගන්නවා. හැබැයි ඔයාලා පරිස්සම් වෙන්න ඇහි බැම මැද තියෙන රෝම ගලවන්න එපා. වටේ තියෙන ඒවා විතරයි මේ විදිහට ගලවන්න. ඉතින් මේ වගේ ඇහි බැම උඩ තියෙන රෝම, ඒ වගේම ඇහි බැම අවසානයේට තියෙන හරිය තියෙන රෝම ටික මේ විදිහට ඔයාලට නූලෙන් ඉවත් කරගන්න පුළුවන්. දැන් මේ වගේ ට්‍රේසර් එකක් ඕනේ ඇහි බැම යටින් තියෙන රෝම ටික ඉවත් කරගන්න. ඉතින් ඇහි බැමේ හැඩයටම මේ රෝම ටික ඉවත් කරගන්නවා. ගොඩක් හීනි කරන්නේ නැහැ මම. මේ මම ඇඟිල්ල තියාගෙන ඉන්න තැන
ඒ කොටස තමා ඇහිබැම්මේ ආච් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහිබැම්මේ ඉස්සෙලා තියෙන කොටස. ඉතින් ගොඩක් එතන ගොඩාක්ම අපි රෝම ගලවන්නේ නැහැ එතන. අපේ ඇහිබැම්ම පිහිටලා තියෙන විදිහට තමයි එතන අපි රෝම ටික ඉවත් කරගන්නේ. එහෙම නැති වුණොත් ඇහැ විශාලවට පේනවා. ඉතින් ඇහිබැම යට තියෙන අනවශ්‍ය රෝම ටික මම මේ විදිහට ට්‍රීසර් එකක් ආධාරයෙන් තමයි ඉවත් කරගන්නේ. දැන් නැවතත් ඔයාලට අඩුපාඩු බලලා අපහු නූලෙන් මේ විදිහට තව ඔයාලට අවශ්‍ය තැන්වල රෝම ටික ඉවත් කරගන්න පුළුවන්. මම මෙතනදී ඇහිබැම යට කොනේම තියෙන රෝම ටිකක් නූලෙන් ඉවත් කරගන්නවා. මට මේක ටිකක් පුරුදු නිසා ඒ විදිහට ඉවත් කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා ඇහිබැම යට මේ විදිහට නූලෙන් ට්‍රෙඩ් කරද්දී පොඩක් පරිස්සම් වෙන්න, තුවාල වෙන්න පුළුවන්. ඒ හින්දා මම නම් හිතන්නේ ට්‍රේසර් එකෙන් අයින් කරගන්න එක හොඳයි. දැන් මම ඇහිබැම සකසලා ඉවරයි. මම හිතනවා මට අවශ්‍ය ප්‍රමාණයට හොඳට රෝම ටික ඉවත් කරගත්තා. අඩුපාඩු තැන් කීපයක් තියෙනවා. ඒ ටික බලලා මම ට්වීසර් එකෙන් අය අනවශ්‍ය රෝම ටික ඉවත් කරගන්නවා. ඉතින් අවසානයේදී මම කරන්නේ මේ වගේ පුළුන් අරගෙන ඒක අයිස් වතුරෙන් පොඟවලා ඇහිබැම මේ විදිහට පිහිට ගන්න එක. ඉතින් මේ වගේ ඇහිබැම මුල දිගට තියෙන රෝම ටික අපිට පොඩි කතුරක් අරගෙන ඒකෙන් ෂේප් කරගන්න පුළුවන්.
මගේ ඇහිබැමේ මෙන්න මෙතන රෝම වැවිලා නැහැ. ඒ මගේ ඇහිබැමේ විදිහ. ඉතින් අපි හැමෝගෙම සමහර අයගේ ක්‍රමවත්ව වැවිලා තියෙනවා. සමහර අයගේ තැනින් තැනින් අඩුයි. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ වගේ අයිබ්‍රෝ පෙන්සිල් එකක් අරගෙන ඒ අඩුපාඩු තියෙන තැන් අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් ඇඳ ගන්න එක. දැන් ඉතින් මම මගේ අපර් ලිප් එක එහෙම නැත්නම් පොලේ උඩු කොටසේ තියෙන අනවශ්‍ය රෝම ටික ඉවත් කරගන්න තමා හදන්නේ. ඒකටත් මම කලින් මගේ අයිබ්‍රෝ හදන්න ගත්තා වගේම නූල අරගෙන ඒ හරියට ට්‍රෙඩින් කර ගන්නවා. ඉතින් මේ විදිහට තමා මම සැලොන් යන්නේ නැතිව මගේ අයිබ්‍රෝස් අපර් ලිප් වල අනවශ්‍ය රෝම ටික ඉවත් කරගන්න. ඔයාලටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඉතින් අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.